හරි ළමයි අපි ඊළඟට බලමු කාබෝහයිඩ්‍රේට් වල ෂෝට් නෝට් එක. දැන් කාබෝහයිඩ්‍රේට් ගැන කතා කරා මූලික හැඳින්වීම. ඒ ටිකෙන් පොඩි ෂෝට් නෝට් එකක් ගහගෙන ඉමු. මොකද එතන මේ ෂෝට් නෝට් එක විතර බලනකොට ලේසියි. හරිද? හරි. අපි කතා කරා ළමයි කාබෝහයිඩ්‍රේට් කියන එක පෘථුවිය මත විට වැඩිපුරම තියෙන කාබනික සංයෝගය කියලා. හරිද? වැඩිපුරම තියෙන කාබනික සංයෝගය. එතකොට අපි තමයි ෂෝට් නෝට් එක දාන්න ඕනේ. වැඩිපුරම වැඩිපුරම පවතින කාබනික සංයෝගය. හරිද? එතකොට ළමයි මේක බලනකොට මතක් වෙන්න ඕන ළමයි මේක පෘථුවිය මත පිට වැඩිපුරම පවතින කාබනික සංයෝගය කියලා. අපි ඕනනම් මේ වරහන් ඇතුලේ පෘථුවිය කියලා දාමු. හරිද? පෘථුවිය මත පිට. හරිද? හරි. එතකොට ඊළඟට ළමයි කතා කරා මූලද්‍රව්‍ය සංයුතිය ගැන. හරිද? මූලද්‍රව්‍ය සංයුතිය අපි කතා කරා කාබන්, හයිඩ්‍රජන් සහ ඔක්සිජන් විතරයි තියෙන්නේ කියලා. හරිද? හරි. එතකොට උඹලා ඊළඟට මතක තියාගන්න ඕනේ මෙතන මේ මූලද්‍රව්‍ය සංයුතියේ තියෙන හයිඩ්‍රජන් සහ ඔක්සිජන් අතර අනුපාතය. ඒ කියන්නේ කාබෝහයිඩ්‍රේට් එකක් ගත්තට පස්සේ ඒකේ තියෙන හයිඩ්‍රජන් සහ ඔක්සිජන් අතර අනුපාතය 2:1යි කියලා. තමයි මේ හොඳට මතක තියාගන්න ඔක්සිජන් සහ හයිඩ්‍රජන් අතර අනුපාතය නෙවෙයි හයිඩ්‍රජන් සහ ඔක්සිජන් අතර අනුපාතය 2:1 වෙන්නේ. හරිද? හරිනේ? මූලද්‍රව්‍ය සංයුතිය ළඟට තමයි කාබන්, හයිඩ්‍රජන් සහ ඔක්සිජන්. ඊට පස්සේ තමයි හයිඩ්‍රජන් සහ ඔක්සිජන් අතර අනුපාතය 2:1යි. හරිද? හරි. මෙන්න මේක තමයි හොඳට මතක තියාගන්න. මොකද ඉතර අහන්න හරි. ඉතර අහනවා පටලවන්න පුළුවන් තරම් නෙවෙයි. හරි. අපි ෂෝට් නෝට් එකට නම් හැමදේම දාන්නේ නැහැ. හරිද? අවශ්‍යම ටික දානවා. එතකොට ඒක අපි ඒ කොටස අදාළ ෂෝට් නෝට් එකේ දාපු කොටස දැක්කම සම්පූර්ණ කතාව මතක් වෙනවා. හරිද? එහෙම තමයි අපි දාන්නේ. හරිද? හරි. ඊළඟට ළමයි මේ පොදු අණුක සූත්‍රය ගැන කතා කරා. කාබෝහයිඩ්‍රේට් වල පොදු අණුක සූත්‍රය. එහෙම ඒ කාබෝහයිඩ්‍රේට් පොදු අණුක සූත්‍රය අපි කියවේ තමයි CX H2O වරහන් ඇතුලේ Y. හරි. ඕක තමයි පොදු අණුක සූත්‍රය. තව විශේෂ ලක්ෂණයක් කතා කරන්නේ මේකේ. ඒක තමයි ළමයි X සහ Y. හරිද? X සහ Y. සමහර වෙලාවට ළමයි X සමානයි Y වෙනවා කියලා කිව්වා. එහෙම නැත්නම් අනිත් අවස්ථාවලදී x අසමානයි y කියලා කතා කරා. හරිද? හරි. කාබෝහයිඩ්‍රේට් වල චෝඩ් නෝට් එක ළමයි ගහන්නේ. හරිද? කාබෝහයිඩ්‍රේට් වල චෝඩ් නෝට් එක. කාබෝහයිඩ්‍රේට්. හරි. ඊට පස්සේ අපි කතා කරන්නේ කාබෝහයිඩ්‍රේට් සංයෝග හැදිලා තියෙන ආකාරය යන කොටස් තුනක්. හැදිච්ච විදිය අනුව කොටස් තුනක් කතා කරලා ළමයි. ඒ කොටස් තුන තමයි මොනොසැකරයිඩ්, ඩයිසැකරයිඩ් සහ පොලිසැකරයිඩ්. මම කිව්වා ළමයි දැන් ටිකකට කලින් මම කිව්වා මේ මේ ටික ළමයි ඉස්සරහට එකින් එක අරගෙන කතා කරනවා කියලා. මොනොසැකරයිඩ් වෙනම, ඩයිසැකරයිඩ් වෙනම සහ පොලිසැකරයිඩ් වෙනම. හරිද? එහෙම වෙන වෙනම අරගෙන එකින් එක හොඳට පැහැදිලි වෙන්න කතා කරනවා කියලා කිව්වා. හරි. හරි. එතකොට තමයි මේ සංයෝග සෑදී ඇති ආකාරය කියන්නේ තමයි මේ මොනොසැකරයිඩ් ඇවිල්ලා සරලම ආකාරය. හරිද? මොනෝ එකයි. එතකොට ඩයි කියන්නේ ළමයි දෙකයි. පොලි කියන්නේ ළමයි ගොඩක්. දෙකකට වැඩියෙන් ගොඩක්. කීයක්ද කියලා කියන්න බෑ හරියට මේක. එතකොට තමයි මොනොසැකරයිඩ් කියන්නේ සරලම එකයි ගන්න. එක එක හැදිච්ච ඒවා. වෙන වෙන එක එක හැදිච්ච. හරිද? එතකොට ළමයි ඩයිසැකරයිඩ් කියන්නේ ළමයි මොනොසැකරයිඩ් අණු දෙකක් එකතු වෙලා තමයි ඩයිසැකරයිඩ් වෙන්නේ. එතකොට පොලිසැකරයිඩ් හැදෙන්නේ ළමයි ඩයිසැකරයිඩ් නෙවෙයි මොනොසැකරයිඩ් අණු ගොඩක් එකතු වෙලා. දෙකකට වැඩි සංඛ්‍යාවක් එකතු වෙලා තමයි පොලිසැකරයිඩ් හැදෙන්නේ. හරිද? මොනොසැකරයිඩ්. හරි. ඒ ටික ළමයි ඊළඟට ලියන්න ඕන ළමයි. ඒ ටික අපි ලියමු. පළවෙනි එක ගැන කතා කරා ළමයි. සංයෝග සෑදී ඇති ආකාරයේ සරලම ආකාරයේ මොනොසැකරයිඩ් කියලා කතා කරනවා. මේ
බලලා දාගන්න මේ මං මේ ලියනකොටම ෂෝට් නෝට් එක දාගන්න. හරිද? පස්සේ ආයෙ දාන්න ටයිම් දෙන්නේ නැහැ. හරිද? ඊට පස්සේ තමයි ඩයිසැකරයිඩ් ඊළඟට පොලිසැකරයිඩ් ළමයි. හරිද? තුන්වෙනි ආකාරයේ පොලිසැකරයිඩ්. හරි. එතකොට ළමයි ඒ ටික හරි. ඊට පස්සේ ළමයි මොනොසැකරයිඩ් සහ ඩයිසැකරයිඩ් වගේම පොලිසැකරයිඩ් ගැන වෙන වෙනම කතා කරනවා අපි ඉස්සරහට. ඊට කලින් තමයි මොනොසැකරයිඩ් වලට අයිති මොනවද? මොනොසැකරයිඩ් කියන්නේ පොදුවේ කාණ්ඩයක් තමයි මොනොසැකරයිඩ්. එතකොට ඩයිසැකරයිඩ් වලට අයිති මොනවද? පොලිසැකරයිඩ් වලට අයිති මොන ටිකද? එහෙම මේ අපි එදා කිව්වා. එතකොට ඒ ටික ලියා ගන්න ඕනේ මේ ෂෝට් නෝට් එකේ. හරිද? හරි. අපි ලියන්න පටන් ගමු ළමයි. මාත් එක්කම ලියන්නේ. මුලින්ම මොනොසැකරයිඩ් ආකාර තුනක් ගැන කතා කරලා ළමයි. හරිද? මොනොසැකරයිඩ් ආකාර තුන. ඩයිසැකරයිඩ් ආකාර තුනක් ගැන කතා කරනවා. මේවා ආයෙ හොඳට පැහැදිලිව කතා කරනවා ළමයි. හරි? එක එක අරගෙන කතා කරනවා. එතකන් තමයි මේ ලියන්නේ මොනොසැකරයිඩ් ඩයිසැකරයිඩ්. ඊළඟට ළමයි පොලිසැකරයිඩ්. හරිද? පොලිසැකරයිඩ්. මම හිතනවා ළමයි ස්ක්‍රීන් එක සම්පූර්ණ පේනවා කියලා. පේන්නේ නැත්නම් කියන්න. හරි. එතකොට ළමයි ග්ලූකෝස්, ෆ්‍රුක්ටෝස් සහ ගැලැක්ටෝස් තමයි මොනොසැකරයිඩ් යටතේ තියෙන තුන. හරිද? මොනොසැකරයිඩ් වලට අයිති. ඒ කියන්නේ මොනොසැකරයිඩ් වලට අයිති අපි කතා කරන ආකාර තුන තමයි ග්ලූකෝස්, ෆ්‍රුක්ටෝස් සහ ගැලැක්ටෝස් කියන්නේ. හරිද? හරි. ග්ලූකෝස් පළවෙනි ආකාරය තමයි ග්ලූකෝස්. හරිද? ග්ලූකෝස් මේක තමයි ළමයි මේක ළමයි ෆ්‍රුක්ටෝස් කියලා කියනවා ළමයි ෆ්‍රක්ටෝස් කියලා කියනවා කමක් නෑ මොනවද ලියා ගන්න තියෙන්න පුළුවන් නම් එච්චරයි හරියට. හරිද? ෆ්‍රුක්ටෝස් සහ ගැලැක්ටෝස්. හරිද? මේක ළමයි පාඩම් කරන්න ඕනේ මේ විදිහටමයි. ඔන්න කිව්ව මුලින්ම මේ විදිහටම පාඩම් කරන්න. මොකද මම කියලා දෙනවා මේ විදිහට මේ මතක තියාගත්තට පස්සේ ප්‍රශ්න වලට උත්තර ගන්නකොට ගැළපීමක් ලේසියෙන් ගන්න පුළුවන්. හරිද? ලේසියෙන් ගන්න පුළුවන් ගැළපීමක් කියලා දෙන්න. ඉස්සරහට උගන්වද්දි මම කියලා දෙන්නම්. ඇයි එහෙම කිව්වේ කියලා. හරිද? හරි. ඩයිසැකරයිඩ් ආකාරය තමයි මුලින්ම කතා කරන්නේ. මෝල්ටෝස් නම. හරිද? මෝල්ටෝස්, සුක්‍රෝස්, සුක්‍රෝස් ඊළඟට ලැක්ටෝස්. හරිද? ඊට පස්සේ ළමයි ඊළඟට ළමයි පොලිසැකරයිඩ්. පොලිසැකරයිඩ් වල පළවෙනි ආකාරය තමයි ළමයි. පළවෙනි ආකාරයේ පිෂ්ඨය. දෙවෙනි ආකාරය තමයි ළමයි සෙලියුලෝස්, සෙලියුලෝස්. තුන්වෙනි ආකාරය ළමයි ග්ලයිකෝජන්. හරිද? තුන්වෙනි ආකාරය ග්ලයිකෝජන්. මේ ටික ළමයි හරිද? ඔය පිළිවෙලටම පාඩම් කරගන්න. හරිද? ග්ලූකෝස්, ෆ්‍රුක්ටෝස්, ගැලැක්ටෝස්, මෝල්ටෝස්, ෆ්‍රුක්ටෝස්, ලැක්ටෝස්, විස්ටේ, සෙලියුලෝස්, ග්ලයිකෝජන්. හරිද? එතනට ඇහුවොත් කියන්න පුළුවන් ගන්නට මතක තියාගන්න. හරිද? හරි. ඔය ටික තමයි කාබෝහයිඩ්‍රේට් ෂෝට් නෝට් එකට මූලික වශයෙන් අපි දාන්නේ. හරිද? මේ ටික තමයි මූලික වශයෙන්ම දාන්නේ. ඔය ටික තමයි වෙනම ලියාගන්න තමයි වෙනම තියාගන්න වෙනම ලියාගෙන ඒක රිවයිස් කරනකොට ටක් ගාලා බලා ගන්න පුළුවන් මේ ටික වෙනම කාබෝහයිඩ්‍රේට් හැදීම ඉවරයි. හරි. ඊළඟට අපි යන්න ඕන ළමයි මොනොසැකරයිඩ් ගැන කතා කරන්න. හරිද? මොනොසැකරයිඩ් ගැන කතා කරන්න යන්න ඕන. හරිද? ලියාගෙන ඉවර වෙලා කියන්න ළමයි මොනොසැකරයිඩ් ගැන කතා කරන්න යන්න තියෙන්නේ.
තව ඕනනම් ළමයි මෙතනට ඇඩ් කරන්න පුළුවන් හරියට මෙහෙම. මේ මම හොඳට මතක තියෙන්න ඕන මොනසැකරයිඩ් කියන තැනින් ඉස්සරහින් දාගන්න මෙහෙම. 90කින් වගේ හැදිලා තියෙන ඒවා කියන දෙන්න. ඒ ඩයිසැකරයිඩ් කියන තැන ඉස්සරහින් දාගන්නවා මේ විදිහට හරියට 92කින් හැදිලා තියෙනවා. පොලිසැකරයිඩ් කියන තැන දාගන්න ළමයි 3ක් දාගන්න එපා 4ක් විතර දාගන්න. 3කින් කියලා හිතන්න. ගොඩකින් හැදිච්ච හරියද? 3කින් හරි. ඊට වැඩි සංඛ්‍යාවකින් හරි නිර්මාණය වෙච්ච ඒවා හරියද? හරි. අන්න තමයි නිය කරන්නේ. හරි. ඊට පස්සේ ළමයි අපි කතා කරන්න ඕනේ මොනොසැකරයිඩ් ගැන. හරිද? මොනොසැකරයිඩ්. මොනොසැකරයිඩ් ගත්තට පස්සේ ළමයි කාබෝහයිඩ්‍රේට් වලින් සීනියාකාරයක් තමයි මොනොසැකරයිඩ්. හරිද? කාබෝහයිඩ්‍රේට් වල තියෙන සීනියාකාරය. මේ සීනියාකාරය තමයි ළමයි කාබෝහයිඩ්‍රේට් වල තැනුම් මේකක. හොඳට මතක තියාගන්න. කාබෝහයිඩ්‍රේට් වල තැනුම් මේකක. හරිද? හරි. එතකොට තැනුම් මීටරය වෙන්නේ ළමයි සරලම ආකාරයෙන්. සරලම ආකාරය වෙනවනම් තමයි ඕනම දෙයක තැනුම් මේකකේ වෙන්නේ. ගොඩනගන දේනේ ගොඩනගන්න නම් සරල දේවල් එකතු වෙලා තමයි සංකීර්ණ තත්ත්වයෙන් කියන දෙයක් ගොඩනගන්නේ. එතකොට තමයි කාබෝහයිඩ්‍රේට් එකක් තියෙන්නේ. කාබෝහයිඩ්‍රේට් කියන සංකීර්ණ තත්ත්වය ගොඩනගන්නේ සංකීර්ණ අණු ගොඩනගන්නේ සරල අණු එකතු වෙලා. එතකොට මේ මොනොසැකරයිඩ් කියන්නේ අන්නේ සරල ආකාරය. එතකොට තැනුම් මේකකේ වෙන්නේ මොනොසැකරයිඩ්. හරිද? හරි. මේ දැන් පොට්ට කරගන්න කිව්ව ළමයි අර තනි තනියම තමයි මොනොසැකරයිඩ් කියලා හැඳින්වුවා. ඩයිසැකරයිඩ් නම් දෙකක් එකතු වෙච්ච කිව්වා. අර පොලිසැකරයිඩ් නම් දෙකකට වඩා එකතු වෙච්ච කිව්වා. එතකොට තමයි ඒක සංකීර්ණ තත්ත්වයෙන් වෙන්නේ. එතකොට සරලම ආකාරය තමයි මොනොසැකරයිඩ්. එතකොට මොනොසැකරයිඩ් තමයි ළමයි තැනුම් මේක කියන්නේ කාබෝහයිඩ්‍රේට් වල. හරිද? හරි. තැනුම් මේක කියලා ළමයි. හරිද? තැනුම් මේකකේ වෙන්නේ මොනොසැකරයිඩ්. ඊට පස්සේ තමයි මේ මොනොසැකරයිඩ් වල සරල සීනි කියලා හඳුන්වනවා. මොනොසැකරයිඩ් වල සරල සීනි කියලා පොදුවේ හඳුන්වනවා. සරලම ආකාරය කියන්නේ තමයි සරලම මේ සීනි ආකාරය. මේ කතා කරන්නේ අපි සීනි ආකාරය. එතකොට සරලම ආකාරය තමයි සරලම සීනි ආකාරය වෙන්නේ. එතකොට මොනොසැකරයිඩ් ළමයි සරල සීනි කියලා හඳුන්වනවා. හරිද? සරල සීනි කියලා හඳුන්වනවා මොනොසැකරයිඩ්. පාඩම අරුන්නේ. මොනොසැකරයිඩ් ගැන තමයි ළමයි කතා කරන්නේ. මොනොසැකරයිඩ්. එතකොට ළමයි ඊළඟට ළමයි හරිද? මොනොසැකරයිඩ් එතකොට කාබෝහයිඩ්‍රේට් වල තැනුම් මේකකේ සරලම සීනි. හරිද? හරි. ඊට පස්සේ ළමයි මොනොසැකරයිඩ් වල ලක්ෂණ ගැන කතා කරන්න ඕනේ නේද? මොනොසැකරයිඩ් වල ලක්ෂණ. මොනොසැකරයිඩ් වල ලක්ෂණ කියන්න බලන්න රූපේ දාන්න. ඉක්මනට දාන්න. රූපේ දාන්න ළමයි මොනවද? ලක්ෂණ තුනක් ගැන කතා කරන්න ඕනේ. හරිද ළමයි? තියරි වල ඉගෙනගෙන ඇති ඔයාලා ලක්ෂණ තුනක් ගැන. දාන්න බලන්න. හරි ජලයේ දිය වෙනවා. හරි. ජලයේ හොඳින් දිය වෙනවා. සාමාන්‍යයෙන් පැනලස හරි ඒකත් හරිනවා. පැනලස මොකද මේකට ග්ලූකෝසයි දෙන්නේ. ග්ලූකෝස් කියන්නේ පැනලස වල හැමෝම ග්ලූකෝස් කාලා තියෙනවනේ ස්පෝර්ට් මීට් කාලා. ඔයාලා කනව නේද? කවුස් වලින් එකතු කරන්නේ? ඒක තමයි. එතකොට ළමයි ග්ලූකෝස් කාලා තියෙන හැමෝම වගේ පැනලසයි නේද? එතකොට පැනලසයි මේක සාමාන්‍යයෙන් පැනලස. අන්න එහෙම මතක තියාගන්න ළමයි. මොනොසැකරයිඩ් වලට අයිති ග්ලූකෝස්. එහෙනම් ග්ලූකෝස් පැණි රසයි. එහෙනම් මේකේ ලක්ෂණයක් තමයි පැණි රසයි. සාමාන්‍යයෙන් පැණි රසයි කියන්නේ. හරිද? මී පැණි තරම් පැණි රස නැහැ ළමයි. ඒක තමයි සාමාන්‍යයෙන් පැණි රසයි කියන්නේ. අනෙක ළමයි ග්ලූකෝස් පැණි රස වුණාට ග්ලූකෝස් තරම් අනිත් හැමදේම පැණි රස නැහැ මොනොසැකරයිඩ් වලට. ෆ්‍රුක්ටෝස් ඇති, ගැලැක්ටෝස් ඇති. ගැලැක්ටෝස් එහෙම ළමයි පැණි රස එහෙම වැඩිපුර පැණි රස දෙයක් නෙවෙයි. හරිද? ග්ලූකෝස් තරම් පැණි රස නැහැ ගැලැක්ටෝස් කියන්නේ. හරිද? හරි. ඒ නිසා තමයි සාමාන්‍යයෙන් පැණි රසයි කියලා කියන්නේ.
එතකොට ජලය හොඳින් දිය වෙනවා. දෙවෙනි එක තමයි සාමාන්‍යයෙන් පැණි රසයි. තුන්වෙනි එක තමයි ස්පටිකමය ස්වරූපයක් තියෙන්නේ. ස්පටිකමය ස්වරූපයක්. ඒ මොකද්ද ළමයි ස්පටිකමය ස්වරූපයක් තියෙන්නේ? ස්පටිකමය. ඔව් ළමයි. ස්පටිකමය කියන්නේ ළමයි කැට කැට වගේ එකක් කියන්නේ. කැට කැට සීනි කැට වගේ සීනි කැට නෙවෙයි මෙතන තියෙන්නේ උනාට කැට කැට ස්වරූපයක් තියනවා කියන එක තමයි කියන්නේ. එතකොට ළමයි කියන්න පුළුවන් ග්ලූකෝස් එහෙම නැහැ. ග්ලූකෝස් තමයි ග්ලූකෝස් කියන එක ඔය පවුඩර් බවට පත් කරලා තියෙන්නේ. හරි. පවුඩර් එක වගේ හදලා තමයි තියෙන්නේ ග්ලූකෝස් එක. හරි. ඊළඟට මොනොසැකරයිඩ් වලට උදාහරණ තුන. දැන් කියලා තියෙන්නේ තමයි ඒක උගන්වලා තියෙන්නේ. හොඳටම දැන් මතක තියෙනවානේ. මතක තියාගන්න ඕන පිළිවෙලක් තියුවා. ඒ තුන තමයි. ග්ලූකෝස්, ෆ්‍රුක්ටෝස් සහ ගැලක්ටෝස්. හරිද? ග්ලූකෝස්, ෆ්‍රුක්ටෝස් සහ ගැලක්ටෝස්. අපි ලක්ෂණ තුනක් ලියමු ළමයි. ලක්ෂණ. ජලය හොඳින් දිය වෙනවා ළමයි. සමහර ආකාර දිය වෙන්නේ නැහැ ළමයි. හරිද? ඔය පොල්සැකරයිඩ් වගේ ආකාරවල සමහර දේවල් දිය වෙන්නේ නැහැ ළමයි. ඒක. ජලය හොඳින් දිය වෙනවා උනාට මොන කරගන්නේ? ස්පටිකමය ස්වරූපයක් තියෙනවා. ස්පටිකමය ඒ සාමාන්‍යයෙන් පෙන්නතයි. මේ සාමාන්‍යයෙන් හරිද? සාමාන්‍යයෙන් පෙන්නතයි. හරි. ඊට පස්සේ ළමයි උදාහරණ. උදාහරණ ගැන කතා කරන්න ඕන අපි. මෙහෙන් ලියන්නම්. උදාහරණ ළමයි ග්ලූකෝස් හැමෝම දාන ග්ලූකෝස් ෆ්‍රුක්ටෝස් ළමයි ෆ්‍රුක්ටෝස් ගැලක්ටෝස් ග්ලූකෝස් ෆ්‍රුක්ටෝස් ගැලක්ටෝස් මේ ටිකට ළමයි පොදු සූත්‍රයක්. පොදු සූත්‍රයක් කියන්නේ මේ හැම එකේම ළමයි මෙන්න මේ විදිහට තමයි යන්නේ. හරි. E6යි X12යි O6යි. ඔන්න ඕක තමයි සූත්‍රය. හරිද? ග්ලූකෝස් ෆ්‍රුක්ටෝස් ගැලක්ටෝස්. ඔය හැම එකේම සූත්‍රය. හරිද? හරි. ඊළඟට ලායි මේ මොනොසැකරයිඩ් වල මෙන්න මේ ග්ලූකෝස් ෆ්‍රුක්ටෝස් ගැලක්ටෝස් කියන උදාහරණ තුන වෙන වෙනම පොඩ්ඩක් කතා කරන්න. හරිද? ඒ වගේ ලක්ෂණ ගැන. හරිද? මීපැණි කාලා තියෙන ළමයි කියන්න බලන්න. මීපැණි ඔය කඩේ තියෙන පැණි නම් නෙවෙයි ළමයි. ඔය කියන්නේ ඇත්තම මීපැණි. ඇත්තම මීපැණි ළමයි මේ කඩේ තියෙන පැණි වලට වැඩිය රසයි. ඔය කඩේ තියෙන බොරුවනේ තියෙන්නේ. බොරුවට හදපුවානේ තියෙන්නේ. කවලාම නෙවෙයි. ඇත්තම මීපැණි ළමයි ඒක වෙනමම රසක් තියෙන්නේ. ගොඩක් කන්න බෑ ළමයි මත් වෙනුනේ. මේ කඩේ තියෙන පැණි වගේ කන්න බෑ ළමයි මේ මත් වෙනු ඇත්තම පැණි. එතකොට ළමයි ඔය මේ ග්ලූකෝස් ගත්තම ඔය මේ පැණි වලයි තව ඉදුණු පළතුරු තියෙන්නේ. සමහර වෙලාවට කියන්නේ ළමයි අර මේ ඉදුණු පළතුරු හොඳට තිබිච්ච අඹ ගෙඩියක් කනකොට මේ පැණි වගේ කියලා ඉන්නේ. ඒ අර ගොඩාක් පැණ්ඩක් වුණානේ. ඔන්න ඕක ළමයි ඉදුණු පළතුරු සහ මේ පැණි කියන ඒවාගේ තියෙන ග්ලූකෝස්. හරිද? ග්ලූකෝස් තියෙන්නේ ඉදුණු පළතුරු සහ මේ පැණි වල තියෙනවා. ඒක තමයි ළමයි උදාහරණ කියන්නේ පවතින ස්ථාන දැන් තියෙන්නේ ග්ලූකෝස් කොහෙද තියෙන්නේ කියලා අහුවොත් ඔයාලා ලියන්නේ කඩේ කියලා නෙවෙයි. හරිද? කඩේ කියලා නෙවෙයි ලියන්න ඕන. ඉදුණු පළතුරු සහ මේ පැණි වල. හරි. ඊට පස්සේ ළමයි මේ ග්ලූකෝස් ගත්තාම පිෂ්ඨමය ආහාර ජීර්ණයේ අන්තභාගය. පිෂ්ඨමය ආහාර දැන් ඔයාලා ඔය කන පිෂ්ඨමය ආහාර තියෙන ආහාරයක් වශයෙන් ගත්තට පස්සේ ළමයි ඒකේ තියෙන්නේ ළමයි මේ සංකීර්ණ සංයෝග. හරි. ඔය සංකීර්ණ සංයෝග ළමයි ඒ විදිහටම ජීර්ණය කර ඒ කියන්නේ ඒ විදිහටම ළමයි ජීර්ණය කරන්නේ නැතුව ඔයාලගේ දේහයට
අවශෝෂණය කරගන්න බෑ. එතකොට ළමයි පෝෂණයක් නෑනේ. ඔය පෝෂණය කියන දේ ලැබෙන්නේ ළමයි සංකීර්ණ ජීර්ණය සරල අණු බවට පත් කරලා අන්නේ අවශෝෂණය කරන්න පුළුවන් සරල අණු ටික ජීවි දේහයට අවශෝෂණය කරලා තමයි අන්න ඒ මගින් තමයි ශක්තිය නිපදවන්නේ. ඔය ශක්තිය නිපදවන්න ළමයි භාවිතා වෙන්නේ ග්ලූකෝස් වගේ සරල ආකාර. ග්ලූකෝස් තමයි භාවිත වෙන්නේ. හරි. එතකොට ග්ලූකෝස් බවට ළමයි ඔය පිෂ්ඨමය ආහාර ඔයාලා කෑවට පස්සේ සංකීර්ණ ක්‍රියාවලියක් යටතේ ජීර්ණයට ලක් කරලා ඔය සංකීර්ණ අණු ටික ළමයි සරල අණු බවට පත් කරනවා. ග්ලූකෝස් වගේ සරල බවට පත් කරලා අන්නේ සරල අණු තමයි අවශෝෂණයට ලක් කරන්නේ. හරිද? හරි. එතකොට ළමයි පිෂ්ඨමය ආහාර ජීර්ණයේ අන්තඵලය ග්ලූකෝස්. හරිද? හරි. ඊට පස්සේ ප්‍රභා සංශ්ලේෂණයේදී සෑදෙන ප්‍රධාන ඵලය. ප්‍රභා සංශ්ලේෂණය ඔයාලා හැමෝම දන්නේ ෆොටෝසින්තසිස් කියන්නේ. ඔය ප්‍රභා සංශ්ලේෂණයේදී හැදෙන ප්‍රධාන ඵලය වෙන්නේ ග්ලූකෝස්. ප්‍රභා සංශ්ලේෂණ ප්‍රතික්‍රියාව මතක ඇති ඔයාලට පොඩි කාලේ ඉඳන් තියෙනවනේ. ඒ ප්‍රතික්‍රියාවේ අන්තඵලයේ විදිහට තියෙන ළමයි ප්‍රධාන ඵලයේ විදිහට තියෙන්නේ ග්ලූකෝස්. හරිද? හරි. ඊට පස්සේ ආයේ මේ ළමයි ඔයාලගේ දේහවල ශක්තිය නිපද වෙන්නේ කොහොමද? ශක්තිය නිපද වෙන්නේ සෛලීය ස්ටේෂන්. සෛලීය ස්ටේෂනේ ශක්තිය නිපදවීමට මෙන්න මේ ග්ලූකෝස් කියන සංඝටකය අවශ්‍යයි. හරිද? සෛලීය ස්ටේෂනේ මේ ශක්තිය නිපදවන්න මේ ග්ලූකෝස් කියන සංඝටකය අවශ්‍යයි. හරිද? හරි. මේ ග්ලූකෝස් බිඳ දමන තමයි එතකොට සෛලීය ස්ටේෂනේදී ළමයි ග්ලූකෝස් බිඳ දාලා තමයි ඒ කියන්නේ ග්ලූකෝස් තුත් ඒ කියන්නේ ග්ලූකෝස් තුත් තව කඩනවා. කඩලා ඉවර වෙලා තමයි මේ බිඳ දාලා තමයි ශක්තිය නිපදවන්නේ. ශක්තිය නිදහස් වෙනවා. ළමයි ග්ලූකෝස් බිඳ දානකොට ශක්තිය නිදහස් වෙනවා. ඔයාලට ඉස්සරහට ඉගෙන ගන්න ලැබෙන මේ ඉදිරියේදී ග්ලූකෝස් බිඳ දානකොට ශක්තිය නිපදවෙනවා. හරිද? හරි. ග්ලූකෝස් කියන්නේ මෙච්චරයි. සරලව ග්ලූකෝස් එච්චරයි ඔයාලට මතක තියාගන්න. මුලින්ම කිව්වේ මොකද්ද ළමයි? මේ ආයෙ කියනවා ළමයි. රිවිෂන් එකක් කියලා බලන්නේ ආයෙ කියනවා. මොකද උඹලගේ මේව ඔළුවටම යන්න ඕන නිසා හරි. මේ මෙහෙම කරන්නේ ළමයි මේ රිවිෂන් වල හරිද? මේ විදිහට නම් කරන්නේ මේ වෙන රිවිෂන් වල ඕන එකට ගිහිල්ලා බලන්න. මේ විදිහට නම් ගන්න නෑ ළමයි. එකපාරක් කිව්ව එච්චර. ඕනනම් ගනින්න නැත්තම් නිකන් ඉඳපන්. මේ ඒ වුණාට උඹලා ගැන හිතලා ළමයි මේ ආයෙ කියන්නේ මේ දේ හොඳට ඔළුවට යන්න ඕන නිසා හරිද? හරි. ආයෙ අහගන්න ළමයි මම කිව්වේ මෙච්චරයි. ග්ලූකෝස් ගැන තමයි මේ කතා කරේ සරලම ආකාරයේ කියන්නේ මේ මොනොසැකරයිඩ් කියන්නේ සරලම ආකාරයේ උදාහරණයක් වෙන ග්ලූකෝස්. හරිද? හරි. ග්ලූකෝස් මුලින්ම කිව්වා ළමයි තියෙන ස්ථාන. ඉදුණු පළතුරු වල තියෙයි කිව්වා, මීපැණි වල තියෙයි කිව්වා. හරිද? මීපැණි වල තියෙයි කිව්වා. ඊට පස්සේ ළමයි ඔය ග්ලූකෝස් ගැන ටිකක් කතා කරා. පිෂ්ඨමය ආහාර ජීර්ණයේ අන්තඵලය කිව්වා නේද? ඔව් පිෂ්ඨමය ආහාර ජීර්ණයේ අන්තඵලය කියලා කිව්වා. කිව්වේ ළමයි පිෂ්ඨමය ආහාරය විදිහටම ශරීරයට ගන්න බෑ. අවශෝෂණය කරන්න බෑ. එතකොට සරල ආකාරයක් බවට පත් කරන්නේ. ඒ සරල ආකාරය බවට පත් කරන්නේ ග්ලූකෝස් බවට කියලා කිව්වා. හරි. එතකොට මේ ඔය මේ අන්තඵල වෙන ග්ලූකෝස් තියෙන පිෂ්ඨමය ආහාර ජීර්ණයේ අනේ ග්ලූකෝස් තමයි රුධිරයට අවශෝෂණය කරන්න ළමයි. හරිද? සරලම ආකාරය තමයි රුධිරයට අවශෝෂණය කරන්න පුළුවන් වෙන්නේ. පුළුවන් ආකාරය වෙන්නේ ග්ලූකෝස්. එතකොට පුළුවන් මේ රුධිරයට අවශෝෂණය කරන්න මේ පුළුවන් ආකාරය වෙන ග්ලූකෝස් බවට පත් කරන එක කරනවා ළමයි මේ පිෂ්ඨමය ආහාර ජීර්ණයට ලක් වෙන්නේ. ඊට පස්සේ ළමයි මේ ශාකවල ප්‍රභා සංශ්ලේෂණයේදී ප්‍රභා සංශ්ලේෂණය කරන්නේ කවුද ළමයි? ශාකනේ. ওই ශාක ප්‍රභා සංශ්ලේෂණයේදී නිපද වෙන ප්‍රධාන ඵලය ළමයි ග්ලූකෝස්. හරි. හරි. ඊට පස්සේ කිව්වා ළමයි සෛලීය ශ්වසනයේදී ග්ලූකෝස් විදෙහිීමේ ශක්තිය නිදහස් කරගන්නේ. ඒ නිසා මේ ග්ලූකෝස් සෛලීය ශ්වසනයේදී අවශ්‍ය සංඝටකයක් වෙනවා කියලා කිව්වා. හරිද? ওই ටික තමයි කතා කරේ. මේ බලන්නකො ළමයි. මේ පොලිසැකරයිඩ් මේ පොලිසැකරයිඩ් ආකාරයක් තමයි ළමයි. පොලිසැකරයිඩ් ආකාරය තමයි මේ පිස්ටේ. ඒ පිස්ටමේ ආහාරය පොලිසැකරයිඩ් ආකාරය කියන්නේ මේ පිස්ටමේ ආහාර ජීර්ණයට ලක් කරලා මේ සරල ආකාරයෙන් මොනොසැකරයිඩ් බවට පත් වෙන එක තමයි කරන්නේ. හරිද?
ග්ලූකෝස් කියන සරල ආකාරයේ බවට මේ පිෂ්ඨමය ආහාර පත් කරනවා. එතකොට මේ මොනොසැකරයිඩ් ආකාරයක් කරන ග්ලූකෝස් ඩිරෙක්ට් කෙලින්ම තමයි රුධිරයට ඔයාලගේ දේහයේ තියෙන රුධිරයට අවශෝෂණය කරන්න පුළුවන්. හරිද? ඒ නිසා තමයි මේ සරල සීනි ආකාරයක් කරන ග්ලූකෝස් බවට පත් කරන්නේ මේ පිෂ්ඨමය ආහාර. හරිද? හරි. ඊළඟට තමයි දැන් ග්ලූකෝස් ගැන කතා කරා. ඊළඟට ෆ්‍රුක්ටෝස් ගැන කතා කරන්න ඕන. හරිද? දෙවැනි ආකාරය තමයි ෆ්‍රුක්ටෝස්. මේ මතක තියාගන්න කියමු පිළිවෙලටම තමයි ළමයි මේ උඹලට උගන්වන්නේ. මොකද මේ පිළිවෙලට ඔළුවට ගියාට පස්සේ ප්‍රශ්න වලට උත්තර ගන්න ගියාම ලේසියි. හරිද? මම පෙන්නන්නම් ඔයාලට. ඉස්සරහට මේ ප්‍රශ්න වලට උත්තර ගන්නකොට ලේසි සහ ඉදිරි කොටසක් උගන්වන්න මේ ඩයිසැකරයිඩ් ටික උගන්වන්න. සරලව කිව්වොත් ඩයිසැකරයිඩ් ටිකයි ඩයිසැකරයිඩ් ටික පොලිසැකරයිඩ් ගැන උගන්වනකොට මේ කියපු පිළිවෙලට මතක තියාගන්නක ලේසි කියන එක උඹලටම තේරෙයි. හරිද? හරි. එතකොට ළමයි ෆ්‍රුක්ටෝස් මොනොසැකරයිඩ් වලට වඩා වෙනස් ළමයි. මේ මොනොසැකරයිඩ් නෙවෙයි ග්ලූකෝස් වලට වඩා වෙනස් ළමයි. ෆ්‍රුක්ටෝස් කියන්නේ. හරිද? ෆ්‍රුක්ටෝස් කියන එක එහෙම වෙනස් වෙන්න ඕන නම් ෆ්‍රුක්ටෝස් කියන එක වෙනස් වෙන්න ඕන. හරිද? එතකොට ළමයි ෆ්‍රුක්ටෝස් ගත්තම කොහෙද තියෙන්නේ සාමාන්‍යයෙන්? ෆ්‍රුක්ටෝස් තියෙන්න පුළුවන් කොහේ වගේ? ඔව් ළමයි. මේ ෆ්‍රුක්ටෝස් කියන එක ළමයි මේ පැණි සහ ඉදුළු පළතුරු වල තියෙනවා. එතකොට මේ ෆ්‍රුක්ටෝස් පවතින ස්ථාන ගැන අමුතුවෙන් මතක තියාගන්න දෙයක් තියෙද? නෑ. ග්ලූකෝස් වල වගේමයි මේ පැණි සහ ඉදුළු පළතුරු වල තියෙනවා. හැබැයි ඊට අමතරව ළමයි වට්ටක්ක කැරට් වගේ එළවලු වර්ග වලත් තියෙනවා. හරි? වට්ටක්ක කැරට් වගේ එළවලු වර්ග වල මේ ෆ්‍රුක්ටෝස් කියන සීනි ආකාරය තියෙනවා. එතකොට මේ ෆ්‍රුක්ටෝස් ගත්තට පස්සේ ළමයි පළතුරු වල තමයි බහුලව තියෙන්නේ. හරිද? මේ පළතුරු වල ඉදුණු පළතුරු ගත්තම තමයි මේ වැඩිපුර තියෙන ෆ්‍රුක්ටෝස්. එතකොට ඒ ෆ්‍රුක්ටෝස් වැඩිපුර ඉදුණු පළතුරු වල තියෙන නිසා තමයි පළතුරු සීනි කියලා කියනවා. හරිද? පළතුරු සීනි හොඳට මතක තියාගන්න ඕන ළමයි. ඉතින් අහනවා. ඔය පළතුරු සීනි කියන්නේ මොනොසැකරයිඩ් ආකාරයද කියලා අහන්න පුළුවන්. හරිද? මොනොසැකරයිඩ් ආකාර වලින් පළතුරු සීනි ලෙස හඳුන්වන මොනොසැකරයිඩ් ආකාරය අහන්න පුළුවන්. එතකොට ළමයි ෆ්‍රුක්ටෝස් තමයි උත්තරේ වෙන්නේ. එතකොට පළතුරු සීනි ලෙස හඳුන්වනවා. ඊට පස්සේ පැණි රසින් වැඩිම සරල සීනි වර්ගය තමයි මේක. ෆ්‍රුක්ටෝස් තමයි ළමයි මේ සරල සීනි ආකාර මොනොසැකරයිඩ් වලින් පැණි රසින් වැඩිම ආකාරය. එතකොට ළමයි ඔයාලට කල්පනා වෙන්න පුළුවන් ග්ලූකෝස් හේවත් පැණි රසයි නේද? ඔව් ග්ලූකෝස් පැණි රසයි පිළිගන්නවා. ග්ලූකෝස් පැණි රසයි. හැබැයි වැඩිපුරම පැණි රස සරල සීනි ආකාරය තමයි ළමයි ෆ්‍රුක්ටෝස්. මේ ෆ්‍රුක්ටෝස් ළමයි ඔයාලට ග්ලූකෝස් කනවට වැඩිය පැණි රසයි නේද ළමයි? ඉදුණු පළතුරු හොඳට ඉතුණු මිදි ගෙඩියක් කනකොට ඉතුණු අඹ ගෙඩියක් කනකොට මිදි වලටත් වැඩිය අඹ ගෙඩියක් කනකොට හොඳට පැණි රසයි නේද? එතකොට ළමයි ඉදුණු අඹ වල ඔය මේ පැණි රසට හේතුව තමයි ළමයි ෆ්‍රුක්ටෝස්. ප්‍රධාන වශයෙන් හේතුවෙන්නේ ෆ්‍රුක්ටෝස්. ග්ලූකෝස් තුත් තියෙනවා ළමයි. ඒ වුණාට ෆ්‍රුක්ටෝස් වලින් තමයි අර හොඳම පැණි රස ගතිය දෙන්නේ. හරිද? හරි. එතකොට ළමයි මේ ෆ්‍රුක්ටෝස් කියන දේ මේ ඉබේට ඒ කියන්නේ ඉදෙනකොට ළමයි එකපාර අඹ ගෙඩියට එන්න විදියක් නැහැ. ඉදුණාට පස්සේ එන්න විදියක් නැහැ. එතකොට මේ අමු පළතුරු ළමයි තමයි ඉදීමට ලක් වෙන්නේ. ඔය ඉදීමට ලක් වෙන ක්‍රියාවලියදී ළමයි අමු පළතුරු ඉදීමට ලක් කරන ක්‍රියාවලියදී ළමයි ෆ්‍රුක්ටෝස් හැදෙනවා. පළතුරු දැන් අඹ ගෙඩියක් ගත්තම නම් අඹ ගෙඩිය අමුෙන් තියෙනවා. පැහිච්ච අඹ ගෙඩියක් ගත්තට පස්සේ අමු අඹ ගෙඩිය ඔය අඹ ගෙඩිය ඉදීමට ලක් කරන ක්‍රියාවලියදී ළමයි ෆ්‍රුක්ටෝස් අඹ ගෙඩිය ඇතුළේදීම හැදෙන. ඒ කියන්නේ නිපද වෙන ක්‍රියාවලියක් තියෙනවා. හරිද? එතකොට තමයි ෆ්‍රුක්ටෝස් ඇති වෙන්නේ. එතකොට තමයි ඒ හැදෙන ෆ්‍රුක්ටෝස් වලින් තමයි අඹ ගෙඩිය ඉදුණාට පස්සේ පැණි රස ඇති වෙන්නේ. හරිද? එතකොට ඒ ටික හරි තමයි. ග්ලූකෝස් ගැන කතා කරා ළමයි. එතකොට ෆ්‍රුක්ටෝස් ගැන කතා කරලා ඉවරයි. හරිද? හරි. ඊට පස්සේ ළමයි කතා කරන්න තියෙන මොනොසැකරයිඩ් වල ඊළඟ තුන්වෙනි ආකාරය නැත්නම් අවසාන ආකාරය අපිට කතා කරන්න තියෙන. ඒ ආකාරය තමයි ගැලැක්ටෝස්. හරිද?
ඔය ගැලැක්ටෝස් ගැන කතා කරාට පස්සේ ළමයි ගැලැක්ටෝස් කියන එක එච්චර පැණි රසක් නෑ ළමයි. ග්ලූකෝස්තුයි ෆ්‍රුක්ටෝස්තුයි එක ගත්තට පස්සේ මේ ගැලැක්ටෝස් කියන එක ළමයි ඒ තරම් පැණි රසක් තියෙන දෙයක් නෙවෙයි. හරිද? ගැලැක්ටෝස් තියෙන්නේ කොහෙද ළමයි? ගැලැක්ටෝස් සාමාන්‍යයෙන් තියෙන්නේ කොහෙද? සාමාන්‍යයෙන් ගැලැක්ටෝස් තියෙන්නේ කොහෙද කියන්නේ? ඔව් ළමයි. ඔයාලා මේ ගන්න කිරි ආහාර තියෙන එදිනදා ජීවිතයේදී භාවිතා කරන කිරි ආහාරවල ඔය කිරි ආහාරවල අන්තර්ගත වෙන්නේ මෙන්න මේ ගැලැක්ටෝස් කියන මේ සීනි ආකාරය. හරි? ගැලැක්ටෝස් කියන සීනි ආකාරය තමයි කිරි ආහාරවල අඩංගු වෙන්නේ. මේ ඔයාලම අධික මේක අහගන්න අධික විදියට දැන් සීනි බොනවනේ ළමයි ඔය කිරි වලට දාලා සීනි බොනවනේ. ඒ නිසා ඔයාලට ඔය මේ සීනි පැණි රස ළමයි මේ දැනෙන්නේ නැහැ. නැත්තම් කිරි ආහාර ළමයි දැන් ඔය මේ මේකේ තියෙන ළමයි මේ ඔය කිරි ළමයි මේ වැස්ටිගෙන් දෙව්වට පස්සේ ඒ විදියටම ළමයි මේ බොනවනම් ඔයාලා කොහොම හරි උණු කරලා හරි ඒ විදියටම උනත් බොන්න පුළුවන් ළමයි මොකද ඒ පැණි සාමාන්‍ය පැණි රසක් තියෙනවා නම් පැණි රස නැත්තේම නෑ ඒ පැණි රස ළමයි ඔයාලට දැනෙන්නේ නැත්නම් ඔයාලා ඊට වැඩිය මේ පැණි රසට කුරු වෙලා තියෙන නිසා නැත්තම් ඒ පැණි රසක් තියෙන සාමාන්‍ය පැණි රසක් තියෙන ගැලැක්ටෝස් වල ඔය කිරි ආහාරවල සාමාන්‍ය පැණි රසක් තියෙනවා මේ ඕනම් පුළුවන් නම් try කරලා බලන්න මේ ටුක්ටක් බීලා දැනෙන එකක් නැහැ. හැබැයි මේ අඩුවෙන් සීනි පාවිච්චි කරන්න හුරු වෙලා තියෙන අයට නම් මේ පැණි රස දෙයක් කන්නේ බොන්නේ නැතුව සාමාන්‍යයෙන් ටික වෙලාවක් ඉඳලා මේ ඔය මොනවත් පැණි රස දෙයක් ආපු නැති වෙලාවක මේ බීලා බලන්න කිරි ආහාර මේ ඔය එලකිරි මීකිරි වගේ දේවල් වල නම් මේ පැණි රස දැනෙනවා. ඒගොල්ලෝ කූ පැණි රසක් දැනෙන්නේ නැහැ. හැබැයි පැණි රස ගතිය දැනෙනවා. හරිද? හැබැයි අපි උගන්වන්නේ ළමයි පැණි රසක් නැත කියලා. පැණි රසක් නැත කියලා තමයි උගන්වන්නේ. ඒනට මේ පොඩි පැණි රසක් තියෙනවා. නැත්තේ නෑ. එතකොට ළමයි මේ මොකද මේක සීනි ආකාරයනේ. ඔව්. එතකොට ළමයි කතා කරලා කිරි ආහාරවල තියෙන්නේ කියලා ගැලැක්ටෝස් පවතින ස්ථාන විදිහට කිරි ආහාර. ඊට පස්සේ මේ පැණි රසක් නැහැ කියලා කතා කරා. තව කරුණක් තියෙනවා ළමයි. ඒක උගන්වන්න නම් ඩයිසැකරයිඩ් ටික කරන්න. ඩයිසැකරයිඩ් ටික කරන්න. ඒක තමයි ළමයි මේ ඩයිසැකරයිඩ් වල තියෙන මේ ලැක්ටෝස් ඩයිසැකරයිඩ් වල තියෙනවා ළමයි මේ ඩයිසැකරයිඩ් ආකාර තුන මොකද කියන්නේ මොනටෝස් සුක්‍රෝස් සහ ලැක්ටෝස් ඔය ඩයිසැකරයිඩ් වල තියෙන අවසාන ආකාරය ලැක්ටෝස් ගැන කතා කරන්නේ අන්න එතකොට තමයි මේ කරුණ හොඳටම පැහැදිලි වෙන්නේ හරිද හරි ලැක්ටෝස් ලැක්ටෝස් ජීර්ණය වුණා දැන් ඩයිසැකරයිඩ් කියන්නේ මොනොසැකරයිඩ් වලට වඩා සංකීර්ණ ආකාරය මොනොසැකරයිඩ් අණු දෙකක් එකතුලානේ ඩයිසැකරයිඩයක් ඇති එතකොට ඩයිසැකරයිඩයක් ජීර්ණයට ලක් කරාම මොනොසැකරයිඩ් හැදෙන්න ඕන ඩයිසැකරයිඩ් අණුවක් ජීර්ණය කරාට පස්සේ මොනොසැකරයිඩ් බවට පත් වෙන්නේ අන්නේ සෑදෙන ලැක්ටෝස් කියන ඩයිසැකරයිඩය ජීර්ණයට ලක් කරාට පස්සේ හැදෙන ඵලයක් තමයි මේ ගැලැක්ටෝස් කියන්නේ. ඒ කියන්නේ ළමයි තව ආකාරයකට කියන්න පුළුවන් ගැලැක්ටෝස් එක මේ කියන්නේ ගැලැක්ටෝස් තවත් අණු එක එකතු වෙලා තමයි ලැක්ටෝස් හැදෙන්නේ. ඒකම අනිත් පැත්තට කියන්න පුළුවන් ලැක්ටෝස් ජීර්ණය වුණාට පස්සේ ගැලැක්ටෝස් සහ තව අණු හැදෙන්න පුළුවන්. ගැලැක්ටෝස් හැදෙනවා කියලා කියන්න පුළුවන්. හරිද? හරි. ඒකට ළමයි මේ ප්‍රතික්‍රියාවක් තියෙන්නේ දෙපැත්තට සිද්ධ වෙන්නේ. මොනොසැකරයිඩ් එකතු වෙලා ඩයිසැකරයිඩ් හැදෙන්න පුළුවන්. අනිත් පැත්තට කියන්න පුළුවන් ඩයිසැකරයිඩ් හේතු වුණාට පස්සේ මොනොසැකරයිඩ් ආකාරය වලට පත් වෙනවා කියන්නේ. මම ඒක ළමයි මේ ඩයිසැකරයිඩ් ටික උගන්වද්දී ඩයිසැකරයිඩ් වල තියෙන මේ ලැක්ටෝස් ගැන විශේෂයෙන්ම ලැක්ටෝස් ගැන උගන්වද්දී මේ කරුණ ආයේ කියලා දෙන්න. එතකොට ඔයාලට හොඳට තේරෙනවා. හරිද? හරි. හරි. ඊළඟට ළමයි අපිට එතකොට බලන්න තියෙන්නේ මේ ඩයිසැකරයිඩ් ගැනනේ. ඩයිසැකරයිඩ් ගැන තමයි ඊළඟට බලන්න තියෙන්නේ. හරි.